සුබ දවසක් කියලා පිළිගන්න ඔයාලා හැමෝම. අදත් ඔයාලා එකතු වෙලා ඉන්නේ ටෙක් ඩ්‍රීම් මලියා YouTube channel එකෙන් ගෙන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. අද අපි කතා කරන්න යන්නේ බිල්ලා කියන YouTube channel එකේ මාසික ආදායම ගැන. ඉතින් අපි කවුරුත් දන්නවා මෙන්න මේ බිල්ලා කියන ගේමින් channel එක ගැන. ඉතින් අපි අද බලමු මෙන්න මේ බිල්ලා කියන ගේමින් channel එකේ මාසික YouTube ආදායම කොච්චරද කියලා. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. ඉතින් ඔයාලට දැන් මේ පේන්න තියෙන බිල්ලා කියන ගේමින් YouTube channel එක පිළිබඳ සියලුම විස්තර ටික. ඉතින් ඔයාලට පේනවා ඇති මේ channel එකේ සම්පූර්ණ subscribersලා 597k කියලා තියෙනවා. ඒ කියන්නේ 5,97,000 ඉක්මවලා මෙන්න මේ channel එකේ subscribersලා ඉන්නවා. ඒ වගේම තමයි දැනට මේ channel එකේ views මිලියන 48 ඉක්මවලා තියෙනවා. ඒ වගේම තමයි මේ channel එක වීඩියෝ 1700කට වඩා අප්ලෝඩ් කරලා තියෙනවා. ඉතින් මේ channel එක ක්‍රියේට් කරලා තියෙන්නේ ඒ කියන්නේ මේ channel එක නිර්මාණය කරලා තියෙන්නේ 2020 සැප්තැම්බර් 6 වෙනිදා. ඉතින් දැන් අපි බලමු මේ channel එකේ මාසික ආදායම කොච්චරද කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති මේ channel එකට තියෙන C කියන සර්ටිෆිකේට් එක. ඉතින් දැන් අපි බලමු මේ channel එකේ මාසික ආදායම කීයද කියලා. ඉතින් පල්ලෙහාන් ඔයාලට පේනවා ඇති මේකේ මාසික ආදායම විදියට $104ක් $1700ක් අතර කියනවා. ඒ වගේම තමයි මෙයාලා අවුරුද්දක් ඇතුළත හොයනවා $1900ක් අතරයි $31000ක් අතරයි ප්‍රමාණයක්. ඉතින් දැන් අපි බලමු මෙයාගේ අවම ආදායම වන $104ක් කියන්නේ ලංකාවේ මුදලින් කීයක්ද කියලා. ඉතින් දැන් ඔයාලට මේ පේන්න තියෙන වෙබ්සයිට් එකේ කියන විදියට $1ක් කියන්නේ රුපියල් 301.728. ඉතින් දැන් අපි බලමු $104ක් කියන්නේ ලංකාවේ මුදලින් කීයක්ද කියලා. ඉතින් දැන් ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන $104ක් කියලා ටයිප් කරගත්තාම රුපියල් 31333.731 කියලා ආවා. ඒ කියන්නේ මෙන්න මේ බිල්ලා කියන ගේමින් channel එකේ අවම මාසික ආදායම තමයි රුපියල් 31333ක් කියන්නේ. ඉතින් අනිවාර්යෙන් මෙයා රුපියල් 31000ට වඩා හොයනවා. ඉතින් YouTube channel එක පටන් ගන්න ඉන්න ඔයාටත් මේ වීඩියෝ ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා මං හිතනවා. ඉතින් අද වීඩියෝ එක හොඳ නම් අනිවාර්යෙන්ම like එකක් දාලා comment එකක් දාලා ඔයාලගේ යාළුවන්ට බලන්නත් මේ වීඩියෝ එක share කරන්න. ඉතින් මේ වගේ තවත් වීඩියෝ බලන්න නම් අනිවාර්යෙන්ම මගේ YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න.